හෙලෝ මගේ මිත්‍රවරුනි ඉතින් ඔයාලා සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා ඉතින් මගේ වීඩියෝ ලොග්ස් channel එකට. ඉතින් ඔයාලා කවුරුත් දන්න කියන සුපිරි ප්ලේස් එකකට ඉතින් අපි සෙට් එක ගියා. ඉතින් ඒ යද්දී අපි පොඩි වීඩියෝ කැල්ලක් ගත්තා. පොඩි ඊවට ඉතින් එඩි එකතු කරලා ගද්දී ඉතින් පොඩි නෑ ටිකක් දිගයි. මේ ඒ වුණාට ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ බලයි කියලා බලන කට්ටිය. ඉතින් බලන කට්ටියෙන් ඉතින් ඉල්ලන්න තියෙන්නේ channel එක subscribe කරලා video එකට like එකක් දාලා ඉතින් මට පොඩි support එකක් දෙන්න. මොකද ඉතින් ඔයාලා එහෙම subscribe කරලා like එකක් දාද්දි video views යද්දි පොඩි සතුටක් තියෙනවා. ඉතින් ඔයාලගෙන් ඉල්ලන්න තියෙන්නේ පුළුවන් නම් ඉතින් subscribe කරලා like එකක් දාලා ඉතින් help එකක් දෙන්න. එහෙනම් අපි බලමු ගිහිල්ලා ඉතින් video එක අපි කොහෙද යන්නේ. ඔයාලා දන්නවා ගොඩක් අය දන්නවා. දන්නේ නැති අය නැති වෙයි. අපි එන ඉතින් වීඩියෝ එකට ගිහිල්ලාම බලමු කොහෙද යන්නේ කියලා ඉතින්. එහෙනම් වීඩියෝ එක සෙට් වෙමු අපි. ඉතින් ඔන්න යාළුවනේ ඉතින් අපි දැන් ගෙදරින් පිටත් වෙන්න තමයි යන්නේ. ඉතින් උන්ට නායාරන දාගෙන උසුරි හතරට දෙනවා එතන. වීඩියෝ පුරාම ඉතින් උගේ ආදල් තියෙනවා. ඉතින් අපි යන ගමන් තමයි ඉන්නේ ප්ලේස් එකට. අපේ channel එක subscribe කරලා ඉතින් like එකක් දාලා අපිට help එකක් දෙන්න. මෙතන දකිද්දි නම් ඉතින් කට්ටියට හිතා ගන්න පුළුවන් මේ අපි යන්නේ කොහෙද කියලා. අපි ඉස්සල්ලාම ආවේ ඉතින් one goal face mall එකට. ඊට පස්සේ අපි පොඩි වටයක් දැම්මා. මොකද ඉතින් මෙතනත් ආතරයක් දෙනවා. අපි මේ අපේ මල්ලි කෙනෙක් ගියා. උගේ මල්ලි කෙනෙක් ගිහින් කියනවා සරපු ගන්න. උගේ මල්ලි නේ උගේ අයියා තමයි ඉතින් තියෙන්නේ ඉතින් අපි තව විස්තර ගෙනෙනවා අපි මේ පෝස්ට් එකේ. කට්ටිය ටික උඩට එද්දී අපි දෙන්න තීපේ පල්ලයට ගියා ඉතින් මේ ඉතින් අපි ගියා කිඩ්ස් ඒරියා එකේ මේ ටෙඩියෝ සෙල්ලම් කරන්න ගියා. අපිට කොහොමද ටෙඩියෝ දෙන්නෙක් ගන්න පුළුවන් වුණා. අපි ටෙඩියෝ අරගෙන මේ තෙන්ලා ඉඳන් හිටියා ඉතින් ටික වෙලාවක් කයියක් ගහගෙන. අපි එතනින්ොත් ගියා. මොහොමරි මේ අපි වෙනද යන්නේ මේ ඉස්සරහින්මනේ එක්සිට් එන්නේ. අපි මේ සැරේ මේ එක්සිට් උනේ පිටිපස්සේ. එතන මාර view එකක් තියෙන්නේ. කියන්නේ මේ මම ෆස්ට් ටයිම් තමයි ඔය පැත්තෙන් ගියේ. ඇස් දෙකින් දකිද්දි මාර විදිහට ලස්සනයි එතන. එතන කොහොම හරි පාර ගාව ඔය දැන් යන්නේ පාර ගාව වීඩියෝ එක. එතන මාරම view එකක් තියෙනවා. මාරම ලස්සනයි. එතන මුදුහුලගත් වෙනවා සැරටම. අට ලස්සනයි. ඉතින් මේ මම නම් ඔය ෆස්ට් ටයිම් තමයි ඔය පාරේ යන්නේ. එතන පාරේ යන්නේ ෆස්ට් ටයිම්. මේ මාරයි ඉතින් ඒක ඇස් දෙකෙන්ම දකින්නකොට මාරම view එකක් තියෙනවා. ඒ කියන්නේ ෆෝන් එකෙන් දකින්නට වඩා අට ලස්සනයි ඉතින්. ඊට පස්සේ ඉතින් අපි කොහොම හරි ගිහිල්ලා ඉවරලා අපි ගියා ගෝල් ෆේස් එකට යන්න. ඉතින් පාර පයින් ගමන් තමයි මේ පොඩි වීඩියෝ එකක් ගත්තේ. ඉතින් ගෝල් ෆේස් එකට ඇවිල්ලා ඉවරලා ගෝල් ෆේස් එකේ view එක කොහොම තමයි ඉතින් ඒ විදිහට තිබුණේ. ඊට පස්සේ අපි කොහොම හරි ඉතින් ගෝල් ෆේස් ඇවිල්ලා ඉතින් නාන් රොටියක් කාලා ඉස්සෝඩ එකක් කෑවේ නැත්නම් නිකන් හරි නෑ වගේනේ. ඒක නිසා ඉතින් අපි ගියා නාන් රොටි ගන්නයි ඉස්සෝඩ එක ගන්නයි. ඉතින් කොහොම හරි එතන හිටපු ඒ අයියා මේ එළවලු කපනවා කැපිලා මොකුත් නෑ. ආයේ පොත්තු ගහනවා වගේ තමයි ඉතින් මාරි ස්පීඩ් එකට එළවලු ටික ගැව්වා. පොත්තු ගහන එක පරාදයි මේ එයා එළවලු කපන විදියට. ඊට පස්සේ ඉතින් අපි කෑම ටිකත් අරගෙන ඉතින් කන්න ගියා. අපි කාලා ඉවරලා ඉතින් පොඩ්ඩක් කයිය ගහලා ඉතින් ගියා බීච් එක පැත්තේ ඇවිදින්න.
කට්ටිය ඉතින් තැන් තැන්වල මං තනියෙන් වීඩියෝ එක දාන්න ගියා ඉතින්. ඇත්තටම රෑට මාර ලස්සනක් තියෙන්නේ ගෝල් ෆේස් එක. ඉතින් ඔය දෙන්න නම් ඉතින් රැල්ල පෑගුවා. අපි නම් ගියේ නෑ ලබා ගන්න. මොකද මේ එතන මාර විදියට මේ ගඳයි. මේ ඉතින් ගඳ එන්නේ ඉතින් අපේ මිනිස්සු කරන වැඩ නිසාම තමයි. ඉතින් නැත්තම් ඉතින් උකට ජරාව දැම්මේ නැත්තම් ඉතින් උතන ගඳක් එන්න විදියක් නෑනේ. මේ මාර විදියට එතන ගඳක් ආවා. ඒක නිසා ඉතින් අපි රැල්ල පා ගන්න ගියේ අර දෙන්න නම් රැල්ල පෑගුවා හොඳටම. අපි ඉතින් පැත්තට බලන්න හිටියා. ඉතින් අපි දැන් නගින්න යන්නේ. ඒනවනේ ආරුණී මේ විනායකගේ උඩාරන් වල ඇතුළට ඉඳලා ඉතින් ඔතනින් නැගලා උඩට යන්නේ කොහොමද කියන්නේ? අපි නගනවා මන්නේ එනවනේ මේ මාර වදයක් තියෙන්නේ මේ කොහොමද ඉතින් අපි මේ අර පැත්තේ පාරෙන් යන්න නිකන් දුර වැඩි වගේ කියලා හිතුන නිසා අර මල්ලිමයි නම් කලින් ආවෙත් ඔතනින්ම තමයි. ඉතින් අපි ඔතනින්ම නැග්ගා. ඔතනින් නගින්න තැන කීමක් දුන්නා. මොකද මේ අපි දෙන්නට නම් මාරු වෙන්න පුළුවන් වුණා. ඒනට අක්කට මාරු වෙන්න ටිකක් අමාරු වුණා. කොහොමද එයාවත් ඉතින් මේ මාරු කරලා තමයි අපි දෙන්න ගියේ. ඉතින් ওই විදිහට තමයි අපි තුන්දෙනා මුඩට ආවේ. අපි දැන් යන්නයි හදන්නේ. ඇවිත් ඉවරලා ඉතින් අපි ගොඩක් වෙලා හිටියා කොහොම හරි ගෝල් ෆේස් එක ගොඩක් වෙලා ඉඳලා ඉවරලා ඉතින් අපි දැන් යන්න තමයි ලැහැත්ති වෙන්නේ. කට්ටිය ටික සුපිරි ආදරයක් ගත්තා ඉතින් එදා. කොහොමරි අපි ඔය මග යද්දි මේ ඩ්‍රයිවර් මේ කලර් ලයිට් රෙඩ් තියෙද්දි දැම්ම නිසා මේ ට්‍රැෆික් එකේ නැවතුවා අපිව. ඊට පස්සේ ඉතින් මේ මම වාහනෙන් බැහැලා ගියා ඔය මේ පෝට් සිටි එකේ ලයිට් දාලා ඉන්නේ. ඒ මාර ලස්සනට පෙවුන නිසා ඉතින් මම එතෙන්ට ගිහින් ඉවරලා ඒ ටිකක් පොඩි වීඩියෝ කෑල්ලක් ගත්තා. පොලිසියෙන් නවත්තපු නිසා ඉතින් ඒක වීඩියෝ කරගන්නත් පුළුවන් වුණා. ලස්සනයි කියලා හිතුනේ හැමතැනකම වගේ ඉතින් වීඩියෝ කෑලි ගත්තා. එතනත් නෙළුම් පුන ලස්සනට පේන නිසා ඉතින් මේක නම් මේ මම නෙමෙයි ගන්න වීඩියෝ එක අපේ අක්කා තමයි වීඩියෝ එක ගන්නේ. කට්ටිය ටික ඉතින් භාගයට මැරලා හිටියේ 18 නම් 100ට දීලා ওই සීන් එකක් තිබුණේ. ඉතින් ওই විදිහට තමයි අපේ ගමන ඉවර වුණේ. ඉතින් කට්ටිය ටික තවත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු.